Hello guys, ඔන්න අද මම යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර තියෙන අවුරුදු උත්සවයකට. මාව අවුරුදු උත්සවයට ගෙනිහින් දාන්න ආවේ චූටි අයියා. ඒ වෙලාවේ අපිට පොඩි බඩගින්නක් ආව නිසා අපි කඩේකට ගිහිල්ලා කෑවා. අපි කාලේ ඉවරනන් පස්සේ යාළුවට දෙන්න අපි පොඩි gift එකකුත් ගත්තා. අවුරුදු උත්සවේ පටන් ගන්න තිබ්බේ ටිකක් දවල් වෙන්න. ඒත් මගේ යාළුවා මට එන්න කියලා තිබ්බේ උදේම එන්න කියලා මට කිව්වා. ඒ වුණාට මට යන්න උනේ නැහැ උදේම. අවුරුදු උත්සවේ පටන් ගන්න ටික වෙලාවකට කලින් තමයි මං ගියේ. අපේ අනිත් යාළුවා නම් ඇවිල්ලා හිටියා මම යද්දි. මම තමයි පරක් වෙලාම ගියේ. ඒක නිසා මම ආපු ගාම කට්ටියම ඇඳුම් මාරු කරගෙන ලෑස්ති වුණා අවුරුදු උත්සවයට. අපි කට්ටියම ඇස්තලා ඉවරනන් පස්සේ අපි ගියා අවුරුදු උත්සවයේ තියෙන තැනට. අපි එතෙන්ට යද්දී කට්ටියම එකතු වෙලා එතන ලස්සනට සලසලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ෆොටෝ එකකුත් ගහලා අපිත් ගියා උදව් කරන්න. kalian kira kan kira itu semua apa itu kayak apa ya sih dah masa kita tiga barang ayo kameranya ada video tu mah kameranya උත්සවයට මේ අවුරුදු උත්සවයේ සංවිධානය කරලා තිබ්බේ යාළුවා පවුලේ අයම. ඒ කියන්නේ මේකේ ඔක්කොම සම්බන්ධ වුණේ යාළුවාගේ නෑදෑයෝයි යාළුවෝයි විතරයි. පේනවනේ ඉතින් පොඩි අය ලොකු අය කියලා නෑ හැමෝම උදව් වුණා මේ උත්සවය හොඳට කරගන්න. දැල් මතින් අපිට පේනවා කිව්ල් ගන්න ලැස්තින බව දෙවියන්ගේ වල මේ අවස්ථාවේ මොකද හිතෙන්නේ ඊට පස්සේ ඉතින් පොල් තෙල් පාන පත්තු කරලා කිරි උතුරවලා අවුරුදු උත්සවය පටන් ගත්තා. මුලින්ම පැවැත්වුණේ සිඟිති අවුරුදු කුමරා කොමඩිය තෝරන එක. චූටි අයට ඉතින් කොහොමද සබකෝලය කියන දේ තියෙනවනේ. ඒ වුණත් එයාලට පුළුවන් විදියට ඇවිල්ලා එයාලගේ රංගනය ඉදිරිපත් කරා. Ciao baby, mari balkon lagi. ඊට පස්සේ ඉතින් වැඩිහිටි අවුරුදු කුමරා කුමඩිය තේරීමේ තරඟය පැවැත්වුණා. ඇත්තටම එයාලත් හරිම ලස්සනට එයාලගේ රංගනය ඉදිරිපත් කරා. ආයිවාන් මම ඉන්නේ අපේ ඊට පස්සේ ඉතින් තිබුණේ හොඳම හිනාව තෝරන තරඟය. මේකෙදි නම් මේ අක්කා චූටි ළමයින්ව කුචි කව කව හිනැස්සුවා.
ඊට පස්සේ තිබ්බේ සතේ හොයන තරඟය. ඒක නම් ඉතින් මමත් ගියා. බැලුම් බෝල ඩාන්ස් තරඟයෙන් පස්සේ අපිට තිබුණේ බනිස් කෑමේ තරඟය. මම බනිස් එක්ක ගන්න කොට try කරත් මම නම් කා ගන්න බැරුව ගියා. ඒත් අපේ අනිත් යාළුවා තමයි ඒකේ first place එක ගත්තේ. ඒත් එයාට කාලේ වැඩි වෙලා එයා කටේ තිබිච්ච වෙලියටත් දැම්මා. ඊට පස්සේ ඉතින් මම ගියා හැන්ද උඩ දෙහි ගෙඩිය තියාගෙන යන තරඟෙට. හැබැයි ඒකෙදිත් මට කිසිම ප්ලේස් එකක් ගන්න බැරි වුණා. මොකද කලබලේ වැඩිනේ. දෙහි ගෙඩිය වැටුණා බිමට. මෙතන හිටපු සෙනගවඩි නිසා එකම තරඟය කාණ්ඩ කාණ්ඩ විදිහට වෙන් කරලා ආය අපිට කරන්න වුණා. ඊට පස්සේ මම ගියා යෝගට් කවන තරඟෙට. හැබැයි ඉතින් ඒකටත් මට කිසිම රිලීස් එකක් හම්බුනේ නැහැ. ඒ වුණාට ඉතින් මට යෝගට් එකක් ගන්න හම්බුණානේ. ඒ ඇති. ඉතින් ඊට පස්සේ මම ගියේ කනා මුට්ටි ගහන තරඟයට. ඒකෙදි ගොඩක් අය try කරා ඒත් හරි ගියේ නෑ. හැබැයි අපේ එක යාළුවෙක්ට පුළුවන් වුණා එකපාරින්ම කනා මුට්ටි බින්දින්න. අන්තිමට ඉතින් තරඟ වලින් දිනපු අයට තෑගි බෙදලා දීලා අවුරුදු උත්සවය අවසන් වුණා. ඊට පස්සේ ඉතින් කට්ටියම ඩාන්ස් කරා. ඊට පස්සේ අපිට කන්න බොන්නත් හම්බුණා. නෑ guys අද අපේ vlog එක ඉවරයි. කොහොමද අපේ vlog එක ඉවරුනේ? නම් එනම් සෙට් එකට බයි බයි බයි.